සාදරයෙන් පිළිගන්නවා Land of Windmills YouTube channel එකට. ඉතින් අද අපි කතා කරන්න යන්නේ ගොඩක් අය අපෙන් ඉල්ලපු මාතෘකාවක් ගැන. ගොඩාක් දෙනෙක් අහලා තිබ්බා යුරෝපයට අයිති ක්‍රොයේෂියා රට ගැන. කොහොමද යන්න පුළුවන් අවස්ථා මොනවද කියලා. ඉතින් විශේෂයෙන්ම මේ දවස්වල ගොඩාක් කතා බහට පත් වෙලා තියෙන රටක් තමයි ක්‍රොයේෂියාව කියලා කියන්නේ. යුරෝපයට අයිති ෂෙන්ගන් කලාපයට අයිති රටක්. ඉතින් අපි බලමු දැන් යුරෝපයට යන්න හීන දකින අයට හිතන අයට ඉතින් හොඳ අවස්ථා කිහිපයක් මේ රට තුලින් ලැබෙනවා. ඉතින් අපි බලමු මොනවද මේ අවස්ථා කියලා. රැඳින්න අපිත් එක්ක. ඉතින් දැන් නෙදර්ලන්තේ අපි දැන් මේ ඉන්නේ නෙදර්ලන්තේ දේශගුණය හරිම සෞම්‍යයි දැන්. ශ්‍රී ලාංකික වෙච්ච අපිට ගොඩාක්ම හොඳ දේශගුණයක් තමයි දැන් තියෙන්නේ. කාලයක්ම තිබ්බා ටිකක් අඳුරු දේශගුණයක්. දැන් ඔන්න සමයක පටන් අරන් තියෙනවා. ගොඩක් මිනිස්සු හරිම සතුටින් ඉන්නේ. hina මුසු මුහුණින් ඉන්නේ. ඉතින් ඇවිදිනවා. අපිට දැන් මේ වගේ ඇඳුම් ඇඳලා යන්නත් පුළුවන්. කලින් නම් එහෙම ඇත්තටම ටිකක් දුෂ්කරයි. හැබැයි අපි කලින් වීඩියෝස් වල කතා කළා වගේම ඔය ෆින්ලන්ඩ් ඒ වගේ තවත් ඉස්සරහට තියෙන ඒ රටවල් වගේ නම් මේ හිම වැටෙන ප්‍රවණතාවය ගොඩාක් අඩුයි, ශීතල ගොඩාක් අඩුයි. අපිට දරාගත හැකි ශීතලක් තමයි මෙහි තියෙන්නේ. ඉතින් දැන් මේ සමයක උදා වෙලා තියෙන්නේ. ඕගලන්ට පේනවා ඇති ආවට පරිසරය හරිම ලස්සනයි. මිනිස්සු ගොඩාක් එහෙ මෙහෙ යනවා. අපි දැන් මේ ඉන්නේ අපේ සිටි එකේ පොඩි දූපතක් වගේ තැනක. ඉතින් මේ දිගටම යන්නේ කැනල් එක වට කරගෙන තියෙනවා අපේ සිටි එක. හරියටම හැඩයක් අරගෙන තියෙන්නේ. හරි ලස්සනයි මැප් එකේ බලපුවාම අපි ඉන්නේ මේ වගේ තැනක. අපි නැවතත් මාතෘකාවට එමු. ක්‍රොයේෂියාව ගැන තමයි කතා කළේ. ක්‍රොයේෂියාව කියලා කියන්නේ යුරෝපයට අයිති මේ 2023 ෂෙන්ගන් කලාපයට අයිති වෙච්ච රටක්. ඉතින් දැන් මේ වෙනකොට ගොඩාක් අය දකුණු ආසියානු කට්ටිය ඒ වගේම අපේ ශ්‍රී ලාංකිකයෝ ශ්‍රී ලංකාවෙන් පිට ඉන්න මැද පෙරදිග UAE රාජ්‍යයන් වල කටාර් වල සෞදි අරේබියා ඒ වගේ ගොඩාක් මැද පෙරදිග රටවල් වල ඉන්න අපේ ශ්‍රී ලාංකිකයෝ ඒ එම්බසි හරහා ඇප්ලයි කරලා ගොඩක් ක්‍රොයේෂියාවට යන ප්‍රවණතාවයක් දැන් මේ මෑත කාලයේදී තියෙනවා. ඉතින් අපි අද කතා කරන්න යන්නේ ඒ ගැන. ඇයි ගොඩාක් අය ක්‍රොයේෂියාවට යන්නේ? මොනවද ක්‍රොයේෂියාවට ඕගලන්ට යන්න තියෙන අවස්ථා සහ මොනවද ඕගලන්ට තියෙන වාසි? ඉතින් අපි තවදුරටත් කතා කරමු. ක්‍රොයේෂියාව කියන්නේ කඳු හෙල් තියෙන හරිම ලස්සන රටක්. ඒ වගේම සංචාරක කර්මාන්තයේ ගොඩාක් ඉහළින්ම ඉන්න රටක්. දැන් වර්ධනය වෙලා තියෙනවා ගොඩක් කලින්ට වඩා. ඒ වගේම ඉතාලියට කිට්ටුයි. හැබැයි ගොඩබිමෙන් නෙමෙයි ඉතාලියට මායිම් වෙලා තියෙන මුහුදු මායිමෙන්. ඒ වගේම තමයි මේ ක්‍රොයේෂියාව කියලා කියන්නේ ටිකක් පොඩි රටක් ලංකාව වගේ. හැබැයි දූපත් ගොඩාක් තියෙන රටක්. ඉතින් සංචාරක කර්මාන්තයට නම් ගොඩාක්ම වැදගත් වෙන ගොඩක් ආකර්ශනීය රටක් තමයි ක්‍රොයේෂියාව කියලා කියන්නේ. මේ වෙනකොට ගොඩක් ලොකු ශ්‍රම හිගයකට මුහුණ පාලා තියෙනවා ක්‍රොයේෂියාව විශේෂයෙන්ම 2023 ෂෙන්ගන් කලාපයට පත් වුණාට පස්සේ. යුරෝපයට ගිහිල්ලා යුරෝපයට ඇතුල් වෙන්න බලාගෙන ඉන්න අයට මොකද සාමාන්‍ය යුරෝපයට අපිට ඇත්තටම යන්න ටිකක් අමාරුයිනේ. ඒ කියන්නේ දැන් අපි කොච්චර කතා කරත් රටවල් ගැන නෙදර්ලන්ඩ් ජර්මන් ඒ වගේ අර ස්ටුඩන්ට්ස්ලාට යන්න පුළුවන් ඔපචුනිටිස් තියෙනවා සහ හයිලි ස්කිල් අයට යන්න පුළුවන් ගොඩාක් ඔපචුනිටිස් තියෙනවා සහ නමුත් සාමාන්‍ය අයට ලේබර් ජොබ් එහෙම බලාපොරොත්තු වෙන අයට චයිල්ඩ් කෙයා එල්ඩර් කෙයා ඒ වගේ බලාපොරොත්තු වෙන අයට ටිකක් අපහසු යුරෝපයේ තියෙන අනිත් රිච් කන්ට්‍රීස් වලට යන්න. ඉතින් නමුත් ගොඩාක් අයගේ බහුතරයකගේ විදේශගත වෙන්න ඉන්න බහුතරයකගේ හීනයක් තමයි යුරෝපයට යන එක. දැන් මේ වෙනකොට ඇත්තටම ගොඩක් ලොකු අවධානයක් එකට යොමු වෙලා තියෙනවා. ඉතින් මේක හොඳ අවස්ථාවක් ස්ටුඩන්ට්ස්ලාටත් යන්න පුළුවන්. ඒ වගේම ලේබර් ජොබ්ස් බලාපොරොත්තු වෙන අය එතන ඉඳන්ම හයිලි ස්කිල් අය දක්වාම ජොබ්ස් තියෙනවා ක්‍රොයේෂියාවේ. ඉතින් අපි කතා කරමු තවදුරටත් මොනවද ඔයාලට යන්න පුළුවන් අවස්ථා කියලා. මේ අවස්ථාව ගත්තොත් ඔයගලන්ට ගන්න පුළුවන් ඔන්න PR එකක් අරගෙන ඊටාසේ ජීවත් වෙන්න පුළුවන් අවස්ථාව ලබා ගැනීම හැකියාව තියෙන නිසා තමයි මම හිතන්නේ ගොඩාක් අය මේ ක්‍රොයේෂියාවට යන්නේ මේ වෙනකොට. මොකද යුරෝපයේ රටක් නිසා. අපි දැන් කතා කරමු ක්‍රොයේෂියාවට ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන පිටරට ශ්‍රමිකයන්ගේ රැකියා අංශ මොනවද කියලා 2023 නොවැම්බර් 17 වෙනිදා ක්‍රොයේෂියා එම්ප්ලොයිමන්ට් සර්විස් කියන වෙබ්සයිට් එකේ දක්වලා තියෙනවා ඒගොල්ලන්ට 141ක ශ්‍රම හිගයක් තියෙනවා කියලා. ඉතින් ඔයාලට දැන් මේ පේන්නේ ඒ වෙබ්සයිට් එක. 2025 වෙනකොට අපේක්ෂා කරන රැකියා විදිහට ඉදිකිරීම් අංශයේ පෙදරවරු වැල්ඩින් අංශයට විදුලි කාර්මිකයන් වඩු කාර්මිකයන් ඒ වගේම සංචාරක අංශයට ඉවුම් පිහුම් ක්ෂේත්‍රයට කිචන් හෙල්පර්ස්ලා ඒ වගේම ක්ලීනර්ස්ලා හොටෙල් ස්ටාෆ් එකේ
පීසා මේකර්ස්ලා ඒ වගේ ගොඩාක් වේකන්සිස් වලට අවස්ථා තියෙනවා මේ ක්‍රොේෂියාවට යන්න. ඒ වගේම තමයි ඇග්‍රිකල්චර් ෆීල්ඩ් එකට සීසනල් වර්කර්ස්ලටත් ඒ වගේම කෙයා ගිවින් ෆීල්ඩ් එකට එල්ඩර් කෙයා ඇසිස්ටන්ට්ස්ලා ඒ වගේම ලොජිස්ටික් වෙයාහවුස් ඒ වගේ ගොඩාක් ඔපචුනිටිස් තියෙනවා. ඒ වගේම තමයි ඇග්‍රිකල්චර් ෆීල්ඩ් එකෙත් තියෙනවා. සාමාන්‍ය සීසනල් වර්කර්ස්ලටත් ඔපචුනිටිස් තියෙනවා. ලොජිස්ටික් සයිඩ් එකේ වෙයාහවුස් ඩිලිවර්ස්ලට ඒ වගේම මැනුෆැක්චරින් ෆැක්ටරි වර්කර්ස්ලට IT ශාස්ත්‍රයේ අයටත් ඔන්න අවස්ථා තියෙනවා මේ රටට යන්න හයිලි ස්කිල් මයිග්‍රන්ට්ස්ලට. ඉතින් මේ රටට ඔය හැම ෆීල්ඩ් එකකින්ම වගේ ගොඩක් ඔපචුනිටිස් තියෙනවා. ඔයගලන්ට පුළුවන් ඇප්ලයි කරන්න. මේ වගේ වර්ක් ෂෝටේජ් ලිස්ට් එකක් තියෙනවා. ඒ ලිස්ට් එකේ බලන්න ඔයාලගේ ෆීල්ඩ් එකට අදාළ ජොබ්ස් තියෙනවද කියලා. ඉතින් එහෙම තියෙනවා නම් ඔයාට ජොබ් එක දෙන කම්පැනි එකෙන් ලේබර් මාකට් ටෙස්ට් එක කරන්න ඕනේ නැහැ. එහෙම නැති වුණොත් ඔයාගේ කම්පැනි ඕන ඔයා වෙනුවෙන් ලේබර් මාකට් එකේ ටෙස්ට් එකක් අප්ලයි කරන්න ඕනේ. ඉතින් ෂෝටේජ් ලිස්ට් එකේ තියෙනවා නම් ඔයාගේ ෆීල්ඩ් එක එහෙමනම් ඔයාට ඒක අවශ්‍ය වෙන්නේ නැහැ. අනිත් විශේෂ කාරණාව තමයි මේ ජොබ්ස් වලට විශේෂයෙන්ම ශ්‍රී ලංකාවෙන්, පිලිපීනයෙන්, ඉන්දියාවෙන්, නේපාලෙන් ඒ වගේ රටවල අයට ගොඩක් ලොකු අවස්ථාවක් තියෙනවා. මේට අදාළ සියලුම වෙබ්සයිට්ස් මම පහළ ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාන්නම්. මේ වීඩියෝ එකේ යන අතරෙදිත් මම ඒක පෙන්නන්නම්. ඔයගලන්ට පුළුවන් ඒ වෙබ්සයිට් යූස් කරලා ඔයාට තියෙන ක්වොලිෆිකේෂන් අනුව සුදුසුකම් අනුව සහ ඒගොල්ලෝ ඉල්ලලා තියෙනවා නම් පළපුරුද්ද ඒවා එක්ක භාෂාව සමහර ඒවා ඉල්ලලා තියෙනවා, සමහර ඒවා භාෂාව ඉල්ලලා නැහැ. ඉංග්‍රීසි වලින් කරගෙන යන්න පුළුවන්. ඉතින් ඒ හොඳට ඒවා බලලා ඔයාට පුළුවන් ඇප්ලයි කරන්න. මම මේ වීඩියෝ එක යන අතරදී මේ වෙබ්සයිට්ස් පෙන්නන්නම්. දැන් මේ ඉස්සලා පෙන්නපු වෙබ්සයිට්ස් එකමයි ඔයාලට මම මේ පෙන්නන්නේ ක්‍රොේෂියා එම්ප්ලොයිමන්ට් සර්විස් කියන වෙබ්සයිට් එක. මේ ජොබ් පොසිෂන්ස් තියෙනවා මේකේ. ජොබ් ඔපචුනිටිස් තියෙනවා ගොඩක්. සංචාරකාංශයේ ඩිරෙක්ට් ඊමේල් කරන්න පුළුවන් ඔයාට. අවශ්‍ය සුදුසුකම් සියල්ලම එහි සඳහන් වෙනවා. ඉතින් මේ සේරම බලලා ඔයාට අවශ්‍ය සුදුසුකම් බලලා පළපුරුද්ද බලලා ඔයාට පුළුවන් ඔයාගේ පළපුරුද්දට හරියන ජොබ් වලට ඇප්ලයි කරලා බලන්න. ඒ වගේම තමයි විශේෂ දෙයක් කියන්න ඕනේ. දැන් මේ වෙබ්සයිට්ස් එකින් එක මම සවිස්තරාත්මකව ඉදිරිපත් කරන්නේ නැත්තේ සාමාන්‍යයෙන් මේ වගේ ජොබ්ස් වලට ඇප්ලයි කරන අයට අනිවාර්යයෙන්ම ඉංග්‍රීසි නොලෙජ් එකක් තියෙන්න ඕනේ. මොකද ගිහිල්ලා වැඩ කරන්න ඕගොල්ලෝ දන්නේ නැහෙනි ගියාම එහෙ තියෙන භාෂාව ගිය ගමන්ම ඒ නිසා ඉංග්‍රීසි වලින් ඔයාට මැනේජ් කරගන්න පුළුවන් හැකියාව තියෙන අයට තමයි මේකට ඉතින් ඇප්ලයි කරන්නේ. ඒ නිසා තමයි මම ඒක ඩීප්ලි ඔයගලන්ට විස්තර කරන්නේ නැත්තේ. මේ තියෙන්නේ posavo.net කියන වෙබ්සයිට් එක. මේකෙත් ඇග්‍රිකල්චර් ෆීල්ඩ් එකේ IT ෆීල්ඩ් එකේ වගේ ජොබ්ස් ගොඩක් තියෙනවා. සමහර ජොබ් අවස්ථා තියෙන ක්‍රොේෂියන් ලැන්ග්වේජ් එකෙන්. ඉතින් ඔයාලට පුළුවන් ඒක ට්‍රාන්ස්ලේට් කරලා බලන්න. අවශ්‍ය සුදුසුකම් බලන්න ට්‍රාන්ස්ලේට් කරලා අප්ලයි කරන්න පුළුවන්. ඒ වගේම තමයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ඔෆිෂියල් වෙබ්සයිට් එකටත් ගිහිල්ලා බලන්න. ඒකට ආවට පස්සේ ඔයාලට පුළුවන් ජොබ් වේකන්සිස් බලා ගන්න. රටේ නම ගහලා බලන්න ක්‍රොේෂියා කියලා ඉංග්‍රීසි වලින් සියල්ලම දේ ඔයාලට ලබා ගන්න පුළුවන්. ඒ වගේම තමයි මේකේ සඳහන් වෙනවා ඒජන්සියට ගෙවිය යුතු මුදලත් ඒ වෙබ්සයිට් එකේම සඳහන් වෙනවා. අනිත් වෙබ්සයිට් එක තමයි Expat in Croatia වෙබ්සයිට් එක. self study කරන්න මේ හැම වෙබ්සයිට් එකම මම පහළ description box එකේ සියලුම වෙබ්සයිට්ස් දාන්නම්. ඒ වගේම තමයි ක්‍රොේෂියාවේ ඒගොල්ලෝ දාලා තියෙන work shortage list එක තියෙන වෙබ්සයිට් එකත් මම පහළ description box එකේ දාන්නම්. ඔයාලට පුළුවන් ඔයාට අදාළ job field එක ඒකේ තියෙනවද කියලා බලා ගන්න. දැන් අපි පොඩ්ඩක් කතා කරමු මේ ක්‍රොේෂියාවේ සාමාන්‍ය පුද්ගලයෙකුට ලැබෙන වැටුප් කොහොමද කියලා. ඒක තමන්ගේ පොසිෂන් එකෙන් පොසිෂන් එකට ජොබ් එකෙන් ජොබ් එකට වෙනස් වෙනවා. කන්ස්ට්‍රක්ෂන් වර්කර්ස්ලාට යුරෝ 800ත් යුරෝ 1200ත් අතර මුදලක් තමයි ලැබෙන්නේ. වේටර්ස්ලාට කිචන් හෙල්පර්ස්ලාට යුරෝ 600ත් යුරෝ 900ත් අතර ගාණක් හම්බ වෙන්නේ. ඒ වගේම තමයි කෙයා ගිවර්ස්ලාට යුරෝ 700ත් යුරෝ 1000ත් අතර මුදලක් මාසිකව ලැබෙන්නේ. ස්කිල් වර්කර්ස්ලාට උදාහරණයක් විදිහට ගත්තොත් ඉලෙක්ට්‍රීෂියන්ස්ලාට වෙල්ඩර්ස්ලාට යුරෝ 1000ත් 1400ත් අතර මුදලක් හම්බ වෙනවා. හැබැයි මේ හැම එකම කම්පැනි එකට යම් තාක් ප්‍රමාණයකට වෙනස් වෙන්න පුළුවන්. ඊළඟට දැන් මේ වැටුප් ප්‍රමාණය ගැන කතා කරොත් යම් කිසි කෙනෙකුට හිතෙන්න පුළුවන් යුරෝපයේ අනිත් රටවලට වඩා මේ වැටුප් අඩුයි නේද කියලා. ඔව් ඒක තරමක් දුරට අඩුයි. නමුත් මේකේ වාසිය තමයි මේ රටේ ජීවන වියදම ගොඩක් අඩුයි. අනිත් රටවලට වඩා ඒ රටවලට සාපේක්ෂව
ප්‍රත්‍යක්ෂව බැලුවාම. ඉතින් ඒ වගේම තමයි ඔයාට පුළුවන් මේ යුරෝපයට යන්න හිතන් ඉන්න අයට අනිත් වැටුප් වැඩි රටවල්, ඒ කියන්නේ යන්න ටිකක් අමාරු රටවල් try කරලා තියන්න බැරි නම් ඔයාට මේ අවස්ථාව ලබා ගන්න පුළුවන් යුරෝපයට ඇතුල් වෙන්න. අන්න ඒක තමයි මේකේ තියෙන විශේෂත්වය. ඉතින් යුරෝපයට ඇතුල් වෙලා PR එකට apply කරලා ඔයාලට එහි settle වෙන්න පුළුවන්. එහෙම නැත්නම් PR එකෙන් පස්සේ Schengen ඔයාට වීසා එක ලැබුණාට පස්සේ PR එක ලැබුණාට පස්සේ ඔයගලන්ට වෙන රටකට යුරෝප් වෙන country එකකට යන්නත් ඔයාට අවස්ථාව තියෙනවා. අන්න ඒක තමයි මම මේ රට ගැන විශේෂයෙන්ම ඔයාලට කියන්න හේතුව. දැන් අපි කතා කරමු ඔයා ජොබ් එකක් හොයාගත්තොත් වීසා සහ වර්ක් පර්මිට් සම්බන්ධයෙන්. ඉතින් වීසා එකට ඇත්තටම කාලය ගොඩාක් අඩුයි මේ රටේ. ඇත්තටම වීසා ප්‍රොසෙස් එක ගොඩාක් ලේසි. මාස 3ක් ඇතුළත ඔයාට වීසා එක ලබා ගන්න පුළුවන්. හැබැයි ඔයා ශ්‍රී ලංකාවෙන් පිට ඩුබායි හරි කියන්නේ UAE රාජ්‍යයන් වල හරි කටාර් වගේ මැද පෙරදිග රටක වගේ ඉන්නවා නම් ඔයාට එම්බසි තියෙනවා එහි ක්‍රොේෂියා එම්බසි එකට සම්බන්ධ වෙලා මේ දේවල් ලේසියෙන්ම කරගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ වීසා එක ඇප්ලයි කරනකොට අනිවාර්යයෙන්ම ඔයාට accommodation proof කරන්න ඕනේ රටට යන්න කලින්. ගොඩාක් වෙලාවට ඔයාට ජොබ් එක දෙන කෙනා employer ඔයාට අනිවාර්යයෙන්ම accommodation එක ගොඩාක් වෙලාවට ලබලා දෙනවා. ඉතින් ඒක නිසා ඔයාට මේක ගොඩාක් අපහසු කාරණයක් වෙයි කියලා මම හිතන්නේ නැහැ. ඒ වගේම තමයි මේ වීසා ප්‍රොසෙස් එකට ඔයාට අවශ්‍ය වෙනවා ඔයාගේ වැලිඩ් පාස්පෝර්ට් එක. ඒ වගේම තමයි ඔයාට පොලිස් ක්ලියරන්ස් එකක්, මිනිස්ට්‍රි එකෙන් ඔයාට ඉෂුව කරපු වර්ක් පර්මිට් එක, ඒ වගේම මෙඩිකල් එක, තමන් ඉන්න රටේ ක්‍රොේෂියා එම්බසි එකෙන් නිකුත් කරපු ඔයාගේ වීසා ඇප්ලිකේෂන් එක. ඒ වගේම තමයි ට්‍රැවල් ඉන්ෂුරන්ස් එකක් අවශ්‍ය වෙනවා. ඒ වගේම ඔයාගේ CV එක. ඔයා ඇප්ලයි කරනකොට ගොඩාක් වෙලාවට ඔයාට ඔයාගේ එම්ප්ලොයර් අනිවාර්යයෙන්ම ඔයාට උදව් කරනවා. ඒ වගේම මේ පේපර් වර්ක් වලට උදව් කරනවා. ඉතින් මේ දැන් මේ සමයකනේ ගොඩක් අය අපි වීඩියෝ කරනවත් දකිනවා. ගොඩක් අය මෙතන බෝට් රයිඩ් කරනවා. ඒගොල්ලෝගේ සද්දෙත් ඔයාලට ඇහෙනවා ඇති. ඒ අතරදී තමයි මං ගන්නේ ගොඩක් සද්ද බද්ද ටිකක් වැඩි. සමහර වෙලාවට වීඩියෝ එක ටිකක් හිමි යනවා. ඉතින් අපි නතර කළේ අපි මේ වීසා ප්‍රොසෙස් එක ගැනනේ කතා කළේ. මේ පේපර් වර්ක්ස් වලට අනිවාර්යයෙන්ම ඔයාගේ එම්ප්ලොයර් ඔයාට උදව් කරනවා. එහෙම නැත්නම් ඔයාගේ ඒජන්ට් ඔයාට උදව් කරනවා. ඒ වගේම තමයි ගොඩක් වෙලාවට ඔයාට නිවාස ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ නිවාස ප්‍රශ්නේ විසඳ ගන්නත් ඔයාට උදව් කරනවා. සමහර වෙලාවට නොමිලේම ඔයාට accommodation ලබා දෙන්න පුළුවන් අවස්ථාවකුත් තියෙයි. දැන් මම මේ ක්‍රොේෂියා ගැන ගොඩක් අය මම විශ්වාස කරනවා ක්‍රොේෂියා වලට යන්න ගොඩක් අය හදන්නේ යුරෝපයට ඇතුල් වෙන්න ඇත්තටම PR එකක් ගන්න බලාපොරොත්තුෙන් ඉන්න අය කියලා. ඉතින් ඒ නිසා ඒගොල්ලෝ අනිවාර්යයෙන්ම උනන්දු වෙනවා PR එක සම්බන්ධයෙන් කන්ඩිෂන්ස් මොනවද කියලා. ඉතින් PR එක ඔයාට ඇත්තටම මම හොයාගත්තු කරුණු අනුව PR එක ලේසියෙන්ම ගන්න පුළුවන්. මොකද ක්‍රොේෂියා වල අවුරුදු 5ක කාලයක් හිටියොත් ඔයා හරියට නිත්‍යානුකූලව ඔයාගේ වීසා එකෙන් ඔයාගේ රෙසිඩන්ට් පර්මිට් එකෙන් ඔයා හිටියොත් ඔයාට පුළුවන් කන්ටිනියස්ලි හිටියොත් ඔයාට PR එකට ඇප්ලයි කරන්න පුළුවන්. හැබැයි ඔයාට කන්ඩිෂන්ස් තියෙනවා. ඒ කන්ඩිෂන්ස් තමයි ඔයා ක්‍රොේෂියා ලැන්ග්වේජ් එකේ බේසික් ලෙවල් එක ඔයා දැනගෙන ඉන්න ඕනේ. ඒක පාස් වෙන්න ඕනේ. ඒක හරිම සිම්පල්. ඉතින් ඔයාට ගියාට පස්සේ ක්‍රොේෂියා ලැන්ග්වේජ් එක ඉගෙන ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි ඔයාගේ අවුරුදු 5 කන්ටිනියස්ලි සම්බන්ධ වෙලා තියෙන්න ඕනේ. ඒ වගේම තමයි ඔයාට ක්‍රිමිනල් බෑග්ග්‍රවුන්ඩ් එකක් කිසිම විදිහකට තියෙන්න බෑ. ඒවත් ඒගොල්ලෝ බලනවා. ඒ වගේම තමයි ඔයාට බිස්නස් එකක ස්ටේබල් ඉන්කම් එකක් හෝ ඔයාට ස්ථිර රැකියාවක් තියෙන්න ඕනේ. ඉතින් හරිම සිම්පල්. ඔයා රටට ගියාට පස්සේ අනිවාර්යෙන් ඔයා රැකියාවක් කරනවා. ඒ වගේම ඔයා අවුරුදු 5ක් කන්ටිනියස්ලි ඉන්න එක ප්‍රශ්නිකුත් නැහැ. ඔයාට ක්‍රිමිනල් බෑග්ග්‍රවුන්ඩ් එකක් නැත්නම් ඔයාට පුළුවන් මේ වීසා එකට ඇප්ලයි කරලා ඔන්න PR එක ක්‍රොේෂියාවේ PR එක ගන්න. ඒ වගේම ඊට පස්සේ ඔයාට යුරෝපීය සිටිසන්ෂිප් එකක් ගන්නත් පුළුවන්. යුරෝපීය පර්මනන්ට් රෙසිඩන්ට් එක අරගෙන ඔයාට පුළුවන් අනිත් රටවලට Schengen වීසා එක හරහා ඇතුල් වෙන්න. ඉතින් ඔයා ක්‍රොේෂියාවේ PR එක අරගෙන EU රෙසිඩන්සි එක ගත්තට පස්සේ ඔයාට පුළුවන් EU වෙනත් රටවල් වලට ගිහිලා රැකියාවක් කරන්නත් පුළුවන් හැකියාව තියෙනවා. හැබැයි සමහර කන්ඩිෂන්ස් තියෙනවා. ඉතින් ඒවා ගැන ඔයගොල්ලන්ට පුළුවන් පසුව දැනුවත් වෙන්න. දැන් මං හිතනවා රැකියා අවස්ථා ගැන ගොඩාක් විස්තර මං ඔයාලට ක්‍රොේෂියා සම්බන්ධයෙන් ලබා දුන්නා කියලා. දැන් අපි කතා කරමු ක්‍රොේෂියාවට යන්න පුළුවන් තවත් ක්‍රමයක් ගැන. ඒ ක්‍රමය තමයි ස්ටුඩන්ට් කෙනෙක් විදිහට ක්‍රොේෂියාවට ඇතුල් වීමේ හැකියාව තියෙන එක. ඉතින් ඔයාලට පුළුවන් ක්‍රොේෂියාවේ තියෙන යුනිවර්සිටි වලට ඇප්ලයි කරන්න ස්ටුඩන්ට් කෙනෙක් විදිහට ඔයාගේ හයර් එඩියුකේෂන් ටික හරියට කරගන්න. විශේෂයෙන්ම මේ ක්‍රොේෂියාවේ ඔයා අධ්‍යාපනය ලබා ගන්නකොට ඔයාට දැරිය හැකි යුනිවර්සිටි ෆී එකකට ඔයාට අධ්‍යාපනය ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම තමයි ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඔයාට ඔයාගේ අධ්‍යාපනය ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. විශේෂයෙන්ම මේ ක්ෂේත්‍ර වලට බිස්නස් මැනේජ්මන්ට්, ටුවරිසම් ඇන්ඩ් හොස්පිටැලිටි, ඒ වගේම තමයි ඉන්ජිනියරින්, ඒ වගේම තමයි කම්පියුටර් සයන්ස් සහ මෙඩිසින්.
ඒ ශේත්‍ර මේ රටේ ප්‍රසිද්ධයි. ස්ටුඩන්ට් කෙනෙක් විදිහට ඔයා ඇප්ලයි කරනකොට ඔයාට තියෙනවා සපුරන්න ඕන අවශ්‍යතා ටිකක්. ඒක තමයි ඔයා යුනිවර්සිටි එකට ඇප්ලයි කරලා ඔයාට ලැබෙන ඇඩ්මිෂන් ලෙටර් එක. ඒ වගේම තමයි ඔයාට තියෙන proof of accommodation එක. ඒ වගේම තමයි income requirement එක. ඒක යුරෝ 4000ත් යුරෝ 5000ත් අතර ගාණක් වෙනවා. ඒ වගේම තමයි ඔයාගේ visa application එක. මේ රටේ tuition fee එක ගොඩක් අඩුයි අනිත් යුරෝප් රටවලට වඩා. ඒ වගේම තමයි මේ රටේ ස්ටුඩන්ට්ස් ලට පැය 20ක් part time job කරන්න පුළුවන් සතියට. ඔයාගේ graduation එකෙන් පස්සේ ඔයාට පුළුවන් PR එකට apply කරන්න job එකක් හොයාගෙන අවුරුදු 5ක් complete කරාට පස්සේ. ඉතින් මේ රටේ ජීවන වියදම ගොඩක් අඩුයි. මම ඉස්සෙල්ලත් කිව්වා වගේ ක්‍රොයේෂියානු භාෂාව තමයි නිල භාෂාව වෙන්නේ. ඉංග්‍රීසි භාෂාවත් පාවිච්චි වෙනවා. ඉතින් ඔයාට පුළුවන් ගියාට පස්සේ ක්‍රොයේෂියානු භාෂාව ඉගෙන ගන්න. මම හිතනවා මේ වීඩියෝවෙන් ඔයාට ගොඩාක් විස්තර ලැබෙන්න ඇති කියලා. තවත් ඔයගලන්ට ප්‍රශ්න තියෙනවා නම් ඔයාට පුළුවන් කමෙන්ට් කරන්න. අපි හොයලා බලලා විස්තර දෙන්න. එහෙමනම් අපි ඊළඟ සතියේ අලුත් තවත් හොඳ වීඩියෝ එකකින් ආයෙත් හම්බ වෙමු.